එක මම හඳුන්වලා දෙන්නේ Camel portable monitor එක. ඒක ඒ කියන්නේ ඔයගලන්ට portable laptop monitor එකක් විදිහට use කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ගන්න පුළුවන් වෙන්නේ කියන්නේ කොරියාව හරි චීනි හරි ගියොත් තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක වැඩිපුරම. මේකේ තියෙන ෆීචර්ස් ගැන අද මම කතා කරනවා. ඔයගලන්ට බලමු දැන් මං පෙන්නන්නම් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේකේ පැකින් එක කොහොමද මේකේ ෆීචර්ස් මේකේ ප්‍රොඩක්ට් එකත් එක්ක එන්නේ මොනවාද කියලා දැන් අපි මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම අපි බලමු බොක්ස් එක ඕපන් කරලා ඊට පස්සේ අපිට තියෙනවා මේකත් එක්ක එනවා ප්ලාස්ටික් කවර් එක. බලමු මොනවද ඒකත් එක්ක එන්නේ කියලා. මම කියන්නේ portable monitor එක. බලමු දැන් මොනවද ඒකත් එක්ක එන දේවල් කියලා. අපිට manual එකයි monitor manual එක. ඒ වගේම අපිට cables එනවා. ඒ කියන්නේ HDMI cable එකක් එනවා. ඒ වගේම USB to port C cable එකක් එනවා. ඒ වගේම cables ඒ කියන්නේ cables එකක් එනවා. ඒ වගේම power adapter එකක් එනවා. ඒ කියන්නේ glass එක පිළිගන්න microfiber වලදී කැලකුත් වෙනවා. ඒ වගේම තව USB C cable එකක් තියෙනවා. ඒ ටික තමයි මේ මොනිටර් එකට එන්නේ. අපි දැන් බලමු මේකේ තියෙන color combination එක. ඒ කියන්නේ කොහොමද මේකේ brightness ඒ ටික මම plug කරලා පෙන්නන්න ඕගලන්ට. අපි දැන් ඒක මේ මොනිටර් එක on කරා. මේ විදිහට තමයි කලර්ස් එකේ තියෙන්නේ. ඇත්තටම ඒක එන්නේ ටච් ස්ක්‍රීන් එකත් එක්ක. දැන් ඔන්න පොඩ්ඩක් මම පෙන්නන්නම්. ඩිස්ප්ලේස් මන් තුනක් කනෙක්ට් කරලා තියෙන හින්දා ඒක ටච් වෙන මම ඒක මේන් ස්ක්‍රීන් එකක් විදිහට කරලා අපි බලමු ටච් හරවන්න. තියෙන්නේ ඇත්තටම ඩිස්ප්ලේ කලර්ස් ඔක්කොම හොඳයි. හොඳ බ්‍රයිට්නස් එකක් තියෙනවා. ඒ වගේම ටච් එක ස්මූත්. අපිට පේනවා මේක ටච් එක හොඳ වගේම ඒ වගේම මේකේ මම ඔයගොල්ලෝ පිටිපස්සෙන් පේන නැති ජෙනරල් ලැප්ටොප් එකේ තියෙන කලර්ස් මේකට මැච් වෙනවා. මේක කියන්නේ කොරියන් උනාට ඒක කලර්ස් කියන්නේ ක්වොලිටි එකම තියෙනවා. ඔයගොල්ලන්ට මේක ඔන්ලයින් බලා ගන්න පුළුවන් ඔන්ලයින් වලින්. ඒත් මම හිතන්නේ ලංකාවට ඩිලිවර් කරනවද නැත්ද කියලා. අපි එහෙනම් ඊළඟට ආයි තවත් ප්‍රොඩක්ට් එකකින් හම්බෙමු. ජය වේවා.